ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ අනදින නිලධාරියා විසින් එක්සත් ජනපදයට දැඩි අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. ඔහු විසින් දැඩි අනතුරු ඇගවීමක් කරමින් පවසා ඇත්තේ තම හමුදාව මේ වන විට කොකා මත ඇඟිල්ල තබාගෙන සිටින බවත්, තම හමුදාව අන් කරවදාටත් වඩා දැඩි යුද සූදානමකින් පසුවන බවයි. මෙම ප්‍රකාශයට හේතුව වී ඇත්තේ ඇමරිකානු නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික බලපතින් යුද නෞකාවක් වන USS ඒබ්‍රහම් ලින්කන් ප්‍රමුඛ නාවික ප්‍රහාරක බලගණයක් මැද පෙරදිග මුහුදු සීමාවට ළඟා වීමත් සමගයි. ඉරානයේ විරෝධතාකරුගන් දහස් ගණනක් මරා දමන ලද විරෝධතා මර්ධනකාරී මෙහෙයුමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත්තේ ඉරානයේ මෙම පැරාමිලිටරි විප්ලවවාදී ආරක්ෂක බලකායේ අනදෙන නිලධාරියා විසිනි. ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයට සමීප ප්‍රවෘත්ති ආයතනයක් වන නූර් නිවුස් විසින් එහි ටෙලිග්‍රෑම් නාලිකාවේ වාර්තා කර ඇත්තේ මෙම අනදින නිලධාරී ජෙනරාල් මොහමඩ් පක්පූර් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට කිසිදු වැරදි ගණනය කිරීමකින් වැළකී සිටින ලෙස අනතුරු අගවා තිබෙන බවයි. එසේම යමෙක් උත්තරීතර නායක අල් කමේනී ඉලක්ක කරගත්හොත් ඒ අත කපා දමන බවටද දැඩි තර්ජනයක්ද එල්ල කර තිබෙනවා. එසේම ඉරානයේ මුදල් ලේඛකය වන රියාල් බිඳවැටීමෙන් පසු දෙසැම්බර් 28 වන දින සිට ආරම්භ වූ විරෝධතා විශාල ලේවැගිරීමකින් පසුව මේ වන විට ඉරාන රජය විසින් තරමක් දුරට මර්ධනය කර තිබෙනවා. නමුත් සිදු කරන ලද මෙම මිනිස් ඝාතන සමග ඉරානය සහ එක්සත් ජනපදයේ අතර ආතතිය ඉතා ඉහළ මට්ටමක ළඟා වී තිබෙනවා. මේ අතර ඉරාන හමුදා විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව 40000කට වඩා වැඩි අතර මෙයින් විශාල පිරිසකට මරණ දඬුවමට මුහුණ දීමට සිදුවන පසුබිමක් මේ වන විට නිර්මාණය වී තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණය කර ඇත්තේ. ඉරානය ලෝකයේ තුල ප්‍රකටව ඇත්තේ ඉහළම මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටක් වශයෙනි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරානයට නැවතත් අනතුරු අංගවා ඇති අතර ඉරානයට එරෙහිව මිලිටරි බලය භාවිතා කිරීම හෝ නොකිරීම සම්බන්ධව තමාට රතු රේඛාවන් දෙකක් ඇති බවත්, එනම් සාමකාමී විරෝධාකරුවන් ඝාතනය කිරීම සහ විරෝධතාවලදී අත්අඩංගුවටගත් පුද්ගලයන් සමූහ වශයෙන් ඝාතනය කිරීම නොකළ යුතු බවයි. මෙම රතු රේඛාවන් ඉරානයේ විසින් කඩා දැමන බව තහවුරු වූ විගසම ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් සිදු කිරීමට ඇමරිකාව පසුබට නොවන බවයි අවධාරණය කර ඇත්තේ. එසේම තමාගේ මැදිහත්වීම මත විරෝධතාවලදී රඳවාගෙන සිටි 800 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉරානය නතර කළ බව ට්‍රම්ප් විසින් නැවතත් පවසා තිබෙනවා. නමුත් යුද විශ්ලේෂකයන් පවසා ඇත්තේ ඉරානය ට්‍රම්ප් වෙත සාවද්‍ය තොරතුරු සපයමින් නැවත සංවිධානය වීමට සහ රහසිගත ලෙස මිනිස් ඝාතන සිදු කිරීමට සැලසුම් කරමින් පවතින බවයි. බ්‍රහස්පතින්දා දිනේදී ට්‍රම්ප් විසින් එයාර්ෆෝර්ස් 1 යානයේදී මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ එක්සත් ජනපදයේ ඉරානය දෙසට යුද නැව් ගෙන යන බවත්, ඒ තුල ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් නොමැති බවයි. නමුත් අවශ්‍ය වුවහොත් ඕනෑම පියවරක් ගැනීමට සිදුවනු ඇති බවයි ට්‍රම්ප් විසින් පවසා ඇත්තේ. මේ වන විට එක්සත් ජනපදයේ විසින් මුහුදු පතුලේ සැඟවුණු මාරයා ලෙස විරුදාවලිය ලබා ඇති USS ජෝර්ජියා න්‍යෂ්ටික සබ්මරීනයද ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ගල්ෆ් මුහුදු සීමාවට කැඳවා තිබෙනවා. ඇමරිකා ඉරාන යුද්ධය සම්බන්ධ විශ්ලේෂණවලදී බොහෝ අය ගුවන් යානා ප්‍රවාහන නෞකාව සම්බන්ධව අවධානය යොමු කළත් විශ්ලේෂකයන්ට අනුව ඉරානය වඩාත්ම බිය වී ඇත්තේ මෙම ඇමරිකානු සබ්මරීන බලගණයට අයත් USS ජෝර්ජියා න්‍යෂ්ටික සබ්මරීනය සම්බන්ධයෙන් බවයි පෙන්වා දී ඇත්තේ. මෙය සාමාන්‍ය ප්‍රහාරක සබ්මරීනයක් නොවන බවත් ක්‍රූස් මිසයිල වාහකයක් ලෙස නවීනීකරණය සිදු කර තිබෙන නවීන මට්ටමේ පාවන අවි ගබඩාවක් ලෙසයි ප්‍රකටව ඇත්තේ. මෙව පන්තියේ එක් සබ්මරීනයකට ටොමාහොක් ක්‍රූස් මිසයිල 154ක් රැගෙන යාමේ හැකියාවක් තිබෙන බවත්, කිසිදු ඉරාන රේඩාර් පද්ධතියකට හසු නොවි දිය යට සිට ඉරානයේ ඕනෑම හමුදා කඳවුරක් හෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් විනාශ කිරීමට මෙම තනි සබ්මරීනයට හැකියාව පවතින බවයි විශ්ලේෂකීන් විසින් පෙන්වා දී ඇත්තේ. ඉරානයට මෙම සබ්මරීනය ගුවන් යාන ප්‍රවාහන නෞකාවටත් වඩා භයානක තර්ජනයක් ලෙස යුද විශ්ලේෂකීන් විසින් පහවරු කර තිබෙනවා. මෙම ඇති වී ඇති නව යුද ආතතිය සමග මෙම කලාපයේ හරහා ගුවන් සේවා ගමනාගමනය දෙදරා ගොස් තිබෙනවා. මෙම ඇති වී ඇති අර්බුදකාරී තත්වය සමග මේ වන විට අවම වශයෙන් යුරෝපීය ගුවන් සමාගම් දෙකක් පමණ මෙම ගුවන් කලාපයේ හරහා ගමන් කිරීම නවතා දමා තිබෙනවා. එසේව ඉදිරි පැය 48ක කාලය ඉතා තීරණාත්මක බවයි යුද විශ්ලේෂකීන් විසින් පෙන්වා දී ඇත්තේ.